සමහර අය ප්‍රශ්න වැඩි කියලා මැරෙන්න කල්පනා කරනවා. සීදී විහානි කරගන්නවා. ඔයාලා හිතන්න සුගතියක් වුණ මනුස්ස ලෝකේ ප්‍රශ්නයක් ආවට පස්සේ සීදී විහානි කරගන්න හිතෙනවා. මම මැරිලා යනවා නම් හොඳයි කියලා හිතෙනවා. වහක් කාලා ගඟේ මොහොතේ පැනලා කෝච්චියට බෙල්ල තියලා මැරුණා කියන්නකෝ. එයා මැරිලා නිරේ ඉපදුනොත් නිරි සතාට ඕන මැරෙන්න පුළුවන්ද? මැරුවත් මැරෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ලෝකේ මිනිස්සෙක් විඳින විදිහට විඳින දුකවත් ඉවස ගන්න බැරිව මැරෙන මිනිස්සයා නිරේ අනන්ත දුක් විඳ මැරෙන්න කැමති මැරෙන්නේ නැහැ. ප්‍රේත ලෝකේ උපම් ප්‍රේතයා බෝතලයක් අස්සට දාලා අවුරුදු 100 ගණන් මොහොතට දානවා. බෝතලේ ඇතුලේ ඉන්නවා මැරෙන්නේ නැහැ. දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ දවස් 7ක් විතර කන්න නැතුව හිටියම මැරෙනවා. බොන්න නැතුව හිටියම මැරෙනවා. ඔක්සිජන් නැති වුණාම මැරෙනවා. අර බෝතලේ ඇස්සේ ඉන්නවා ප්‍රේතයා. ඒ ප්‍රේතයා අවුරුදු 100 ගණන් මතක තියාගන්න. ප්‍රශ්නවලට මරණයයි විසඳුම කියලා ඔබ හිතුවොත් ඔබ විශාල ආගාධයක වැටෙනවා. කබලෙන් ලිපට නෙවෙයි කබලෙන් ලෝදියට වැටෙනවා.